උදම්සර්ගෙන් ඉගෙනගෙන අද ඔයාලා පළවෙනි වතාවට ප්‍රැක්ටිකල් ලෙසන් එකක් කරා. ඒ ගැන ඔයාලා මොකද හිතන්නේ? පළවෙනි පාර්ට් තමයි එහෙම කරේ. මේ වගේ අර කලිනුත් අපි මීඩියා ක්ලාස් ගිහින් තිනේ උනාට මේ වගේ එකක් නෑ. මුලදී පොඩ්ඩක් අර බයක් ඒ වගේ තිබ්බා. ඒත් පස්සේ ඒ කට්ටියත් එක්ක කතා කරද්දී ඒ වගේ වෙද්දි බය නැති වෙලා අපිට ආසිත වුණා. තව මේ වගේ දේවල් කරන්න කැමති. ඒ වගේ තමයි. ඔයාට මොකද හිතෙන්නේ? එක සබ්ජෙක්ට් වලට A level ක්ලාස් ගියත් කිසිම ක්ලාස් එකක ඇත්තට මේ වගේ ප්‍රැක්ටිකල් දේවල් කරලා එහෙම chance එකක් හම්බෙන්නේ නැහැ. ඒ අතින් උදම්සයි ක්ලාස් එකේ මේ ලැබුණ chance එක ඇත්තටම ගොඩක් වටිනවා. අපිට ඉස්සරහට ගමනක් යද්දී උනත් ඒදි ගොඩක් වටිනවා. දැන් මීඩියා ඉගෙන ගන්න ළමයි විදිහට ඔයාලා කරපු ප්‍රැක්ටිකල් ලෙසන් එකෙන් ඔයාලා ඉගෙන ගත්තා කොහොමද අපි එක එක මට්ටමේ මිනිස්සුත් එක්ක කතා බහ කරන්නේ, ඒගොල්ලෝ වැඩ කරන දේවල් ගැන අපි කොහොමද ප්‍රශ්න කරන්නේ, විශේෂයෙන් නිවුස් එකක් වගේ දෙයක් හදන්නේ කොහොමද කියන එක. ඒ ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද හිතන්නේ? ඇත්තටම දැන් අපි සමාජයේ මිනිස්සු ගොඩක් ඇත්තේ කතා කරලා තිබ්බට අපි හරියට දන්නේ නැහැ යාළගේ විදිහවල් යාළත් එක්ක කොහොමද ඇත්තටම කතා කරන්න ඕනේ කින්දේ. sannivedana ඉගෙන ගන්න ළමයි විදිහට මේ වගේ දෙයක් ඉගෙන ගන්න කීම කට්ටියව හොඳට යාළත් එක්ක හොඳට කතා බහ කරන විදිය ඒ දේවල් ඇත්තට මේ වගේ දෙයක් මාර්ගයෙන් ඉගෙන ගන්න ලැබෙන එක ගොඩක් වටිනවා ඇත්තම කිව්වොත්. සමාජයේ ඉන්න අනිත් මිනිස්සු ගැනත් අපිට දැනගන්න පුළුවන් යාළත් එක්ක sannivedana කරන්නේ කොහොමද. ඒ වගේ හොඳ එක්ස්පීරියන්ස් එකක් ලැබෙනවා. ඔයාට කොහොමද ඒක තේරුනේ? ඒ කියන්නේ විවිධ විවිධ කට්ටිය හිටියා. සමහර කට්ටිය ඉතින් කතා කරන්න ආවේ නැහැ. උනන්ට සමහර ගොඩාක් හොඳ කට්ටිය හිටියා. මේක අපි පළවෙනි පාර ආවේ උනන්ට අවුව තිබ්බා. ඒව තිබ්බත් ඒක මෙව වෙන්නේ නාතල් වැඩක්. කට්ටියත් එක්ක කතා කරද්දි මිනිස්සු ගැන අපිට අඳුර ගන්න පුළුවන් මොන වගේද කියලා. අපි හැමදාම පන්ති යනවා ඒත් මේ වගේ ගිහින් නැහැ. කතා කරනවා. ඒ උනට එක එක විදිහේ මිනිස්සු හිටියා. හරි හොඳ වැඩක්. උදම්සගේ ක්ලාස් එකෙන් තමයි ඉතින් ඒක හම්බුනේ. අද දවසේ කරපු දේවල් සාරාංශයක් කරලා ගත්තාම ඔයාට මේ වැඩසටහන ගැන මොකද්ද කියන්න තියෙන්නේ? මුලින්ම මේ ගැන සර් කියද්දි අපිටත් මොකක් වගේ තියෙයිද මොකක් කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඇත්තටම මුලින්ම දැන් කැමරාවක් ඉස්සරහට ගිහින් කතා කරන්නේ කොහොමද? ඒ වගේ ලොකු බයක් තිබ්බා මුලින්ම අපිට එක්කෙනෙක් ඉදිරිපත් වෙන්න කියද්දිත් අපි ඒකට ගොඩක් බය වුණා. ඒත් එකපාරක් ඒක try කරලා කැමරාවට හොඳට ෆේස් කරලා කතා කරාට පස්සේ අපිට ඊට පස්සේ ආයෙ ගැන ආසාවක් ඇති වුණා. ඉතින් අර කැමරාවක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න ඕනේ කොහොමද කියන එක ගැන තිබ්බ බය සම්පූර්ණයෙන් නැති වෙලා ගියා ඒකේ. එතකොට ඒ අතරතුරදී අපි දැක්කා ඉමෝෂනල් තැන් හම්බුණා. ඒ කට්ටියගේ සමහර අය ඔයාලත් එක්ක යාළගේ ජීවිතය ගැන ඒගොල්ලෝ දුක් විඳින දේවල් බෙදාගත්තා. ඒ ගැන මොකද කියන්නේ? ඒවා ඉතින් දකිද්දි සමහර අය ඉන්නවා හරියට අඳින්නවත් නැහැ කන්නවත් නැහැ දුකයි. ඒ කියන්නේ හිතද්දිත් හරි කියන්නේ 아무තු හැඟීමක්. අර අපි විදිහට නෙමෙයිනේ. හරිම කටක් කනවා. සමහර අය ඉන්නවා පාරවල ඉන්නවා ඌව සැර යාර එහෙම නැහැ. එහෙම වෙන්න හොඳ නැහැ. ඉතින් ඒවනත් ඉතින් මේ විදිහට දේවල් වෙනවා. සමහර කට්ටිය ළමයිම තමයි ගෙනත් දාන්නේ. ඒ ගැන හිතන්න ඉතින් හරිම සංවේදී කාරණයක්. එහෙම වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම දැන් අපි සාමාන්‍ය ජීවත් වෙන ලයිෆ් ස්ටයිල් එකට අනුව අපි ඇත්තටම දැන් අපි එක දවසක් අවුවේ පොඩ්ඩක් ගියාම ඊට පස්සේ අපිට ඒක එහෙන අමාරුයි එහෙන මහන්සි එහෙම අද දවසුනත් මහන්සි ටික. ඒත් ඒ මිනිස්සු මුළු දවස් තිස්සෙම සමහර විට යාළගේ මුළු දිනචර්යාවම ගත වෙන්නේ පාරේ. එතකොට අපි ඇත්තටම සමාජය ගැන වැඩි දන්නේ නැහැ. ඉතින් ඒ වගේ සමාජයට ගිහිල්ලා ඒ වගේ මිනිස්සු ගැන අපිට දැනගන්න පුළුවන් වුණා. ඒ මිනිස්සුන්ගේ ජීවන රටාව කොහොමද වෙන්නේ? සමහර මිනිස්සු හරිම හොඳ විදිහට ඉන්නවා. ඒ වගේම එයාලගේ මහන්සිය නිසා සමහර මිනිස්සු හරිම කේන්තියෙන් ඉන්න අයත් ඉන්නවා. හරිම නිවිච්ච විදිහට හිටින මිනිස්සුත් ඉන්නවා. ඉතින් අර එක එක විදිහට මිනිස්සු ඉන්නවා. ඉතින් තරුණ ළමයි විදිහට අපිට මේ වගේ chance එකක් ඒ මිනිස්සුත් එක්ක හොඳට කතා කරන්න හම්බුන එක ගොඩක් හොඳයි ඉතින්. සෑම වසරකම හොඳම ප්‍රතිඵල තහවුරු කළ විශ්වාසය සමග උසස් පෙළ මීඩියා උසස් පෙළට උසස්ම මීඩියා පන්තිය සක්‍යා නුගේගොඩ සෙනසුරාදා පස්වරු 3:30ට සක්‍යා පානදුර ඉරිදා පස්වරු 3:30ට සක්‍යා කිරිබත්ගොඩ බදාදා පස්වරු 3:30ට ආදේශක නැති ආදර්ශවත් ගුරු භූමිකාව මාධ්‍යවේදී ප්‍රවීණ දේශක උදම් සතරසිංහ සියලු විෂය කරුණු මුල සිට ඉගැන්වේ.